ඔබ දකින මේ දේ කැස්බෑවාගේ සිරුරේ කොටසක් නෙවෙයි. මේ ඉන්නේ නිකම්ම නොමිලේ ගමන් යන පිරිසක්. මේ ඉන්නේ බානකල්ස්. සාගරයේ තියෙන ඕනෑම දේක ඇලී සිටින මේ කුඩා ජීවීන් මුහුදු කැස්බෑවන්වත් අත්හරින්නේ නැහැ. මුලින්ම බලද්දී මේක හානිකර නැහැ වගේ පේන්න පුළුවන්. හැබැයි මේ බානකල්ස් ප්‍රමාණය වැඩි වෙද්දී කැස්බෑවාට ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. මේවා නිසා කැස්බෑවාගේ බර වැඩි වෙනවා. පිහිනන වේගය අඩු වෙනවා. හරියට බර මල්ලක් කරේ තියාගෙන පීනනවා වගේ. සමහර වෙලාවට මේවා ඇස් අසල හෝ කට අසල ඇලීම නිසා උන් පෙනීම දුර්වල වෙලා ආහාර සොයාගන්න බැරුව අසරණ වෙනවා. තවත් දරුණුම දේ තමයි මේ ජීවීන් කැස්බෑවාගේ කටුව විදගෙන ඇතුළටම කාවැදීම නිසා දරුණු ආසාදන පවා ඇති වෙන්න පුළුවන්. කැස්බෑවෙක්ගේ සිරුරේ බානකල්ස් පිරිලා තියෙනවා කියන්නේ ඒ සතා අසනීපයෙන් හෝ දුර්වලව ඉන්නවා කියන එකේ ලකුණක්. මොකද සෞඛ්‍ය සම්පන්න කැස්බෑවෙක් නිතරම මේවා ඉවත් කරගන්න උත්සාහ කරනවා.